මිනිසාට මේකේ ඇත්තම தත්ත්වය මොකක්ද කියන එක වටහා ගන්න අපහසු වෙලා තියෙනවානේ. එක තැනක සඳහන් වෙලා තිබුණා මේ සත්වයින් වැඩි වෙන්න සත්ව ගහණය වැඩි වෙන්න ඒ සත්වයින් තුලින් පිටවන අපද්‍රව්‍ය තුලින් වායුගෝලය ජලගෝලය මිය විනාශයටපත් වෙලා මනුෂ්‍ය සංහතියට ලොකු කරදරයක් සිදු වෙනවා කියලා. මෙන්න මේ කාරණේ පිළිබඳව මම කැමතියි ඔබ වහන්සේගෙන් දැනගන්න අපේ හාමුදුරනේ. මෙහෙමයි මේ ඉස්සලා අපේ හාමුදුරනේ ඥාන මහත්තයා සංජීවනේ මෙහෙමයි. මිනිස්සු දැන් මේ කන්න ඕනාම කබර ගෝයක් තල ගෝයා කරගෙන කාලා දාන්න එහෙම මිනිස්සු ඉන්නවා සාමාන්‍යයෙන්. ඒක ලෝකේ හැටියිදී. ඔය මේ සාමාන්‍යයෙන් දැන් අම්මා තාත්තා වයසට ගියාම ගලේ ගහලා මරලා පැත්තකට දාන්නේ නේ. ඒගොල්ලෝ වයසට ගිහිල්ලා කොහේ හරි ඉන්නවා ඉතින්. ඉන්න තැනක් තියෙනවනේ දරුවෝ යටතේ ඉන්නවා. එහෙම නැත්තම් බැරිම වැඩි හිටි නිවාසෙක ඉන්නවා. ඒ කොහොම හරි ඉන්නවනේ. දැන් සතෙක් වුණත් ඒ ස්වභාවයෙන් මේගොල්ලන්ට මරණයක් උරුම වෙනවා. ඒක ලෝක ස්වභාවය මේ චක්‍රය හැදිලා තියෙන්නේ එහෙමයි. ඕක නොදන්නව මීහරකෙක් තමයි ඕවගේ කතන්දරයක් කිව්වොත්. දැන් ජුරාසික් නේර ඉස්සර හිටියනේ මොනවද කියන්නේ? ඩයිනෝසරයන් කියලා. දැන් උන් වඳ වෙලා ගියානේ. ඒ වඳ වෙලා ගියේ ඒ ක්‍රමක්‍රමයෙන් ලෝකේ උන් හිටියනම් මේකට අපි නෑනේ. ස්වභාවික වරණයක් වෙනවා සත්ත්ව ලෝකේ. අනිවාර්යෙන් ස්වභාවිකව ඒ සතුන් මරණයටපත් වෙනවා. එතකොට දැන් ඉන්දියාවේ හරක් මරන්න තහනම්. සාමාන්‍යයෙන් Hindu කඩේකින් එහෙම හරක් මස් ඉල්ලුවොත් එහෙම කුටි කාලා එන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ හරක් මැරීම තහනම්. නමුත් ඉන්දියාවේ අතන මෙතන හැමතැනම හරක් ඉන්නවා. නමුත් මේ දැන් මේක වෙලා තියෙන්නේ නෙමෙයි දැන් හරක්ට වැඩිය හරක් ඉන්නවා මේ කියෝන කට්ටිය කියන්නේ මේක නිතරම මේක කවුරු හරි මොනවා හරි මේක එපා කියන තැනකට මේක ගේන්න මොනවා හරි උත්සාහයක් දරනවා. ඒකට විරුද්ධව කියෝන හරක් ඉන්නවා ඊට වැඩිය. ඉතින් ඒක නිසා මේ ක්‍රමය සම්පූර්ණ වෙනස් කරන්න ඕන හේතුව තමයි දැන් ලෝකයේ කිසියම්ම තැනක මැරුවේ නැහැ කියලා වැඩි වෙලා නැහැ කොහෙවත්. දැන් දල්දා මාලිගාව ඉස්සරහා තියෙන වැව තියෙනවනේ සංජීවනේ. නේ ඒ වැවේ මාළුත් ඉන්නවා අතෝ. නමුත් මාළු ගන්න දෙන්නේ නැහැ නෝකේ. දැන් වැඩි වෙලා ගොඩට ඇවිල්ලා කෑ ගහලා කිව්වේ නැහැ මේක වැඩි මේ සෙනග වැඩි පොඩ අප්සෙට් මේක ඉන්න බෑ. ඒක නිසා මේ අපිට ගොඩට එන්න ඕන වෙන තැනකට ගෙනින් දාපන් කියලා එක මාළුවෙක්වත් කියලා තියෙනවා. ඔයවත් කියලා නැහැනේ. එතකොට දියවඩන නියමයට කරදර වෙලත් නැහැ මේ අර එතන මේ තියෙන අර පොකුණේ මාළු ඉන්නෝ මේ එකාට එක හැප්පෙනවා. ගොඩක් නිදා ගන්න එහෙම අවුල් ඇති. නමුත් මේ එහෙම සංජීවනි කවුරුත් මේ කියලා නැහැ මේ වැඩි කියලා. නේද? ලෝකේ ඔව්. ඒක කරන්න බෑ. හොඳ දැන් ලෝකේ ගත්තොත් එහෙම මේ කෘමීන් තමයි වැඩිපුරම ඉන්න සත්තු. දැන් වැඩි නම් වැඩි වෙනකොට මිනිස්සුන්ට කරදරයක් කරනවා. ඉතින් අපිට ඒ ආහාරයට ගන්න පුළුවන් එහෙම. ඔව්. ඉතින් ඒක නිසා මේ කවුරු හරි කියනවා නම් මේක මේ මිනිස්සු අනිවාර්යෙන් මේ වැඩි වෙන සත්ත්ව ආහාරයට ගන්න ඕන උම්මරුවම කරදර වෙනවා විස බීජ පැතෙනවා. දැන් විස බීජ නැහැ නේ ලංකාවේ. ලෝකේ කොහොම විස බීජ නැහැ මන්තු. ඒ විස බීජයකට තියෙන්නේ ඔය කියන කට්ටිය තමයි විස බීජ. නේද? ඒක සාසනයටත් විස බීජ මේ රටටත් විස බීජ. ඒක නිසා මේ විස බීජ නැහැ කියලා නෑනේ දැන් ඩෙන්ගු හැදෙනවා. වෙන රෝග හැදෙනවා. එතකොට මිනිස්සුන්ට නැති රෝගයක් නෑනේ. එතකොට දැන් සත්තු මැරුවා කියලා ඔය රෝග හැදෙන්නේ නැද්ද? ගස්වල කපන එකම වායු දූෂණය කොච්චර වෙනවද? අන්න ඒකනේ දැන් මොනවා හරි දෙයකින් මිනිස්සු විනාශ වෙනවා. නමුත් මේක මේ කියන්නේ එක්කොත් කුකුල් මස් විකුණන මිනිස්සුන්ගේ කීයක් හරි අරගෙන. එහෙම නැත්තම් මාළු ගෙන්නන ටින් මාළු ගෙන්නන උන්ගේ මොනවා හරි අරගෙන. එහෙම නැත්තම් හරක් මරන මිනිහගෙන් මොනවා හරි ලාභයක් ඇති. එහෙම නැත්තම් අඳුරනවා ඇති. පන්සලේ ගොඩනැගිල්ලක් හදලා දෙනවා ඇති. එහෙම නැත්තම් චෛත්‍ය හදනවා ඇති. මොකක් හරි දෙල්ලමක් තියෙනවා. අපේ හාමුදුරේ කෑදරකමක් තියෙනවා. ඔව් අන්න ඒක කෑදරකම නිසා ඔව් ඒකයි. දැන් ඒක නිසා සංජීවනි ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් ඕනම දෙයක්. ඒක නිසා අපිට මේ රටේ අපි බුදුදහම අතට අපි බුදුදහමනේ අපි 174 බෞද්ධ වෙන රටක් මේක. ඕනෑම ආගමක දැන් ඕනම ආගමක් ගත්තොත් Hindu ආගම ගත්තත් භගවත් ගීතාවලියේ තියෙනවා සත්තු මරන්න එපා කියලා. ඒ මරනවා නම් ක්‍රම තියෙනවා මම උන්ට කලින් මාධ්‍යවල කියලා තියෙනවා. එහෙම වුණාම මැරෙන්නේ නැහැ. එතකොට ඔය කුරානෙත් තියෙනවා එහෙම. එතකොට අනිත් ක්‍රිස්තියානි බයිබලෙත් තියෙනවා. ඒක නිසා මේ හිංසාව කියන එක අත්‍යවශ්‍ය නෑ මිනිස්සුන්ට අවශ්‍යම නෑ. එතකොට තව පුජ්‍යලයකට කරදරයක් වෙයි කියලා තව සතෙක් හරි තව මිනිහෙක් හරි කවුරු හරි ඝාතනයකට ලක් වෙනවා නම් ඒ සත්වයාගේ මස් අනුභව කරනවා නම් ඒක නිදහසට කාරණාවක් නේ. ඔයාට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා සංජීව. ඉතින් ඔයාට ඕන තැනක යන්න පුළුවන් ජීවත් වෙන්න පුළුවන් මටත් ඒ අයිතිය තියෙනවා. එතකොට සත්වයකටත් එහෙම තමයි නේ. මේ නැත්තම් උපදින්නේ නෑනේ.
ඒක ස්වභාවයෙන් වැළකෙනවනේ. මිනිසා කියලා ඇඳුම් මැන්ද ගෙවල් හැදුවා යාන වාහන ගත්ත කියලා තව සතුන් කොටසක් විතරයි. ඔව් ඒක නේද? දැන් එතකොට දැන් මේ මිනිස්සු දැන් මේ පුච්චලියෝ මොන අදහසකින් මේව කියනවද කියන එක මම දන්නේ නැහැ. දැන් අමාරු වෙන බුදුරුන්ට එහානේ දැන් ගෞතම බුදුහාරන්ට එහා මිනිස්සු මේ රටේ ඉන්නවා. බුදු වෙලා. මේ මොකද දන්නේ ඒගොල්ලෝ යන්නේ උඩින් හිතන්නේ උඩින්. නිකන් අමුතු වැඩ පිළිවෙලක් එක්ක ඉන්න කණ්ඩායමක් ඉන්නවා. මට අහුනොත් මම ඉවර කරනවා ඒක. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරන්ටත් එහා ධර්ම දේශනා කරන්න හදන කට්ටිය ඉන්නවනේ. එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘත කරලා පොත් ලියන අය ඉන්නවනේ මහත්තයා. හරිද? ඒගොල්ලෝ හිතන්නේ මේ අපෝ ඒක ගෞතම බුදුහාමුදුරුවෝ නේ මාත්මේ පෙරම්පුරු ඇවිල්ලා මේ උන්ට දැනුවත් තියෙන්නේ. මේ බුදුහාමුදුරන්ගේ පොතේ සමහර බුදුහාමුදුරු දේශනා කරපු කරුණු අඩංගු දේවල් අරගෙන ඒක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා තමන්ගේ ඒවත් ඔළුවෙන් දාලා එහෙම කරන අය මේ. ඒකට කියන්නේ වංචකාරයෝ. බුදුවරු නේ වංචකාරයෝ. ඉතින් එහෙම කරන අය මේ මිනිස්සුන්ට ඒත්තු ගන්න හදනවා මුන් කාපල්ල කොහොම හරි මේ කෑවේ නැත්තම් උඹලට ඉන්න දිහාවක් නැති වෙනවා ඉදිරියේ. ඒක නිසා මේ කොහොම හරි කන්න කුරුමියාගේ ඉඳලා අර ගැඩිවිලාගේ ඉඳලා තේරුම කාපල්ල. කෑමන් පස්සේ නෙමෙයි. එහෙනම් මාත් ගැඩිවිල්ල එහෙම මේ පොළොවට කොච්චරද නේද? ඉතින් ඒක නිසා එතකොට මේ ගැඩිවිල් පණුවගේ මේ අර පස්වලින් දා මේ පොළොව සරුසාරවත් වෙන්නේ නේ උණු තාරලා කන්න එපා. වැඩිනේ නේ? එතකොට මේ කැරපොත්තු මීයෝ ඌනෝ නේ ඌනෝ කොච්චර පැටව ගන්නවද නේ දැන් ගයක් ගත්තොත් බිත්තර අරගෙන කොච්චර දිනවද මම කැලේ අලි වන මේ අඩු වෙනවනේ අපේ හාමුදුරනේ වනසත්තු වැඩි වෙන්න එපා එහෙනම් අපේ හාමුදුරනේ අලි මරන්නේ නැහනේ දැන් අලි අඩු වෙලා තියෙනවා නේද අපේ හාමුදුරනේ ලොකු සත්තු අඩු වෙලා තියෙනවා දැන් ඒවට නීති පව පනවන්න වෙලා ඒවා ආරක්ෂා කරගන්න අපේ හාමුදුරනේ. ඒවත් නැති වෙන්න එපා. මරාගෙන කන්න එපා අපේ හාමුදුරනේ. ඒක නිසා සංජීවනි මේ ඒකයි මම කිව්වර අර කබර අතන්දරේ කබරේ අතලුව කරගෙන කන්න ඕන නම් ඕන මගක් කන්න ඉතින් උට්ටුයි ඉතින්. සමහරයන් මේ ඉපදිලාම තියෙන්නේ සීරිමාංශ උරාගෙන අනෝ දෙන්නම් බොට කියලා ඉපදිච්ච කට්ටිය ඉන්න. ඒ කට්ටිය අනුගාමිකව හදා ගැනීම තමයි මූලික අරමුණ. ඉතින් ඒක නිසා අනුගාමිකේ තමන්ට අනුගාමිකෙක් හදා ගන්නවා. ඒ කියන්නේ ඕනෑම පුද්ගලයෙකුට අනුගාමිකයෙක් ඉන්නවා. ආලෝකයක් ඡයටත් හිටියා. නේ? එතකොට කරරෝම සුචිරෝමටත් හිටියා අනුගාමිකයෝ. ඒක නිසා ඕනෑම පුද්ගලයෙකුට අනුගාමිකයෙක් හිටියා. ඒ පුද්ගලයා කරන දේ මොකද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. අනුගාමිකයන්ට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. දැන් සමහර දැන් ඉන්දියාවේ හිටපු මේ ඔය එක එක්කෙනා හිටියා නිලු වස්ත්‍ර ඉන්නවා ඇඟපත කපාගෙන ඉන්නවා නාන්න නැති උන් ඉන්නවා එතකොට කොණ්ඩේ ජීවිතේට පීරන්නේ නැති උන් ඉන්නවා නේද ඒව එකට ඇලිලා නිකන් මස් වෙලා තියෙන්නේ උන්ටත් අනුගාමිකයෝ ඉතින් මොකද එහෙම නැත්තම් ඔක ප්‍රශ්නයක් ඒක නිසා මේ පුජ්‍යලිය Tamanට අනුගාමික පිරිසක් හදනවා මස් කාපල්ලා එහෙම කෑවේ නැත්තම් මේකේ මේ විස බීජයක් තියෙනවා. උඹලා තමයි ඇත්තටම මේ මිනිස්සුන්ට අපි හිතවත්කම දක්වන්න ඕන මොකද දන්නවද? දැන් හේතු මස් කෑවේ නැත්තම් මාත් විස බීජ වැඩිලා අපි මැරෙනවා. ඒ කොන්ත්‍රාක්ට් එක බාර දුන්නා හරි සංජීව. ඒක තමයි කළේ යුත්තේ. එහෙනම් මේ වැඩේ ඔබතුමා බාරගන්න. බාරගෙන ඒ වැඩේ කරන්නකෝ. එතකොට අපිට තියෙන්නේ මැරෙන්නේ වුණොත් එතනට ගෙනින් දාන්න. නේ? ඒ නිසා මේක මේ බුදුදහම අදහන ඒ වගේම මේ බෞද්ධ සංස්කෘතිය අතර මේ ලංකාව මොන කතන්දර මොන ආගම දුනත් මහත්තයෝ මේ බෞද්ධ සංස්කෘතියන්නේ සංජීවනේ තියෙන්නේ මේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ පය ගහලා ඉන්න ඕන මම කියන්නේ මේ තමන්ගේ ආගම ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු වෙන්න පුළුවන් නමුත් මේ සංස්කෘතිය ඇතුලේ ඉන්න එපා නේ දැන් අපිට ඕන විදිහට අඳින්න බෑනේ මේ රටේ සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය පදනම් වෙලා තියෙන්නේ බෞද්ධ සංස්කෘතියකට අනුවනේ නේ. එතකොට මම මුස්ලිම් වුණත් මම ක්‍රිස්තියානි වුණත් මම හින්දු වුණත් මේ සංස්කෘතිය ඇතුලේ පය ගහගෙන Tamanගේ ආගම අදහන්න පුළුවන් නේ. එතකොට ඔය කියන ප්‍රකාශන නිකුත් කරන පුජ්‍යලයෝ මේ සංස්කෘතිය ඇතුලෙන් පිටට යන්න තමයි මේ උත්සාහ කරන්නේ නේ. මේ දේශීය මිනිස්සු ඉස්සර ඉඳලා දැන් අපේ අම්මලා තාත්තලා ගත්ත සංජීවනි මේ අපිට අර ඉස්සර පැදුර දාලා අපි පැදුර බීම නිදියන්නේ පැදුර අපේ අම්මා මේ ටිකක් බීම ගහලා තමයි ගන්නෙ මොකද ඕකේ පොඩි සත්තු ඉන්නවා මේ දැන් ඉන්නවනේ සාමාන්‍යනේ නේ එතකොට උන් පොඩි වෙයි අපි läග්ගමුගේ පොඩි නේද ඉතින් ඒක නිසා ඒවටවත් අපේ අම්මා තාත්තා කැමති නැහැ ඒ කියන්නේ ඒගොල්ලෝ හරි අවිහිංසාවාදී මානසිකත්වයක් නැතුවනේ නේද දැන් සත්තු මරනවා කියන එක වෙන්නෙම නැහැ කවදාවත්
මේ කිසියම්ම දැන් හානි කළත් දැන් අපි ඉස්සර කුඹුරු වල වුණත් මේ අර කොටසක් වෙන් කරලා තියෙනවා අර සත්තුන්ට කන්න. දැන් කපලා ගෙනියනකොට තේරෙමු ටික මේ දැන් ඉන්න කට්ටිය වගේ හූරගෙන යන්නේ නේ. ටිකක් පොඩි කෑල්ලක් ඉතුරු කරලා යනවා. මේ ගිරවුන්ට කන්න. ඒ කියන්නේ දැන් මාස ගානක් එතකොට නිකන් නේ කුඹුර. නිකන් අස්සද්දුම තේරෙම කපාගෙන ගියාම කුඹුර නිකන්. එතකොට කන්න දෙයක් නෑ සත්තුන්ට. ඒක නිසා පොඩි කෑල්ලක් ඉතුරු කරලා. ඒ සත්ව හිංසාව නෑනේ. නේද? එතකොට ඒක නිසා අවිහිංසාවාදී මිනිස්සුනේ. එතකොට ඒකෙන්ම තේරෙනවා අපේ මිනිස්සු කොච්චර අවිහිංසාවාදී මිනිස්සුද කියලා. මේ මිනිස්සුන්ට මේ ඕනේ නැති බණ කියන්නේ. මේ කාරණා පිළිබඳව සමාජයේ තියෙන වැරදි මත ප්‍රමාණය බොහොම අධිකයි. ඒ නිසාම තමයි මේ වැඩසටහනින් අපි ඔබව නිවැරදි කරන්න, නිවැරදි මාවතට ගෙනියන්න මේ විදිහට උත්සාහ කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ දැන් අපේ හාමුදුරන් වහන්සේ